සියලු දෙනාටම සුබ දැසනක්. මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින එක්සත් ජනතාජනපදයේ නායක හිටපු අමාත්‍ය ගරු පාර්ලි චම්පිකරණව මහත්මයාගේ අවසරයි. ඒ වගේම යටිනවර ආසන සංවිධායක එත් එක්කම මේ හමුව සංවිධානය කරන්න කැප වුණු පක්ෂ වෙනුවෙන් හැමදාම වැඩ කරන මාහිතවත් රංජන් ප්‍රභාත් මහතාගෙන් අවසරයි. එත් එක්ක මහනුවර දිස්ත්‍රික්කයේ හැම වැඩකදීම මහන්සිය නොකලා මේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුනොත් අපේ පක්ෂය වෙනුනොත් අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන ඉංජිනේරු සරත් මහතාගෙන් අවසරයි. ඒ වගේම අද මේ පක්ෂයේ යක්නවර කලාපයට අපේක්ෂකෙක් විදිහට වෙන්න පුළුවන්, නැත්නම් ලයිස්තු අපේක්ෂකෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුබවතන්නෙක් සහයෝග දෙන්නෙක් විදිහට මේ අවස්ථාව සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. මම පොඩි වාක්‍ය දෙක තුනක් කියන්න කැමතියි මේ කලින් අහලා ඇති මේවා. සමහර නායකයෝ කිව්වා ආවට පස්සේ මම මාස 6ක් ඇතුළත මම විදුලි බිල අඩු කරනවා කියලා දෙන හැම නායකයෝනේ විදුලි බිල අඩු කරනවා කියලා කියලා තියෙනවා. ඒ වගේම උපාධාරීන්ට පත්වීම් ටික දෙනවා කියලා කිව්වා. රැකියා නැති බලය දෙන්න මම ඒක කරලා වෙන්නන්නම් කිව්වා. ඒත් එක්කම තව ඒවයි කතා ගොඩක් කිව්වා. අර කියනවා මේ ඇප් කාර්යයක් නැතුව ලෝන් ටික ගන්න මම හදලා දෙන්නම් කිව්වා. ඇප් නැතුව ලෝන් ගන්න තියෙනවා. ඒවා සීමිත ක්‍රම කීපයක් තියෙනවා. ඒක වෙන ලෝන් වල එක වර්ග තියෙනවානේ. ඒතර මේ වගේ සමාජයේ මතයක් ඇව්වා. දැන් ඉන්න ආණ්ඩු කරන්නේ නැහැ. නමුත් අපිට බලය දෙන්න එක පෑන් පහරින් අපි මේවා කරලා දෙන්නම් කරලා වෙන්නන්නම් කියලා කිව්ව නායකයෝ හිටියා. ඒ නායකයෝගේ වචනට අහු වෙලා මේ කයිකාරක වචනට අහු වෙලා අද මේ රටේ මේ මාලිමා ප්‍රමුඛ ආණ්ඩුව ජනාධිපති ධුරෙන් දරනවා. ඒත් එක්කම පාර්ලිමේන්තුවේ ධුරෙන් දෙකේ බලයකුත් දරනවා. නමුත් මම ඔබ තමුන් අසලෙන් අහන්න කැමතියි මේ වගේ වචන විසි කරලා වචන වලින් කතන්දර මවලා මිනිස්සුගේ ඔළුව වලට කතා කරලා මිනිස්සුගේ ඔළුව වලට කතා කරලා මේවා කරලා බලය ගත්ත මිනිස්සු අද පාලනය කරනවා. මේ පාලනය ඇතුලේ ඕන තරම් දේශපාලන බලය තියෙනවා මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්නේ විසඳන්න කිව්ව විදියට. අලුත් ඒවා නෙමෙයි. ඒකට කියලා වටික විසඳන්න ඕන තරම් බලය තියෙනවා. නමුත් ඒවා වෙන්නේ නැහැ. අන්න ඒකයි මේ දේශපාලන තියෙන වෙනස. එනිසා මිත්‍රෝනි තේරුම් ගන්න බලය නැති වලට ඕන දෙයක් කියවන්න පුළුවන්. බලය නැති වලට ඕන දෙයක් කියවන්න පුළුවන්. අපි මේවට වක් කියන්නේ නැහැ. අපි ආවනම් මෙහෙම කරනවා කියලා. හැබැයි අද බලන්න බලයේ තියෙන උපරිමයට ජනතා කැමැත්තක් තිබ්බා. දැන් නම් කොහොමද කියලා දන්නේ නැහැ. නමුත් ජනතා කැමැත්ත හරහා ඡන්දේ හම්බෙලා බලය අරන් තියෙනවා. නමුත් අද මේ වැඩ කරන්න බැරි වෙලා තියෙන්නේ අත්දැකීම් නැතිකම. අත්දැකීම් නැතිකමයි ඔවුන්ට මේ දේශපාලන ගැන හරියට අවබෝධයක් නැත්තේ නෑ. දැන් බලන්න අපි විපක්ෂ හිටියා. අපේ මේ පාර්ලි චම්පික රණකුමැතිතුමා ඇබදුරුදරෝ විපක්ෂ හිටියා. විපක්ෂ කාලේ මෙතුමා සාමාන්‍ය විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ගේ කාර්යභාරය ආණ්ඩු විවේචනය කරන එක. හැබැයි මෙතුමා ආර්ථික ස්ථායීකරණ කමිටුවේ ක්‍රමසහවිධි කමිටුවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව ඇතුලේ ලංකාව සෞඛ්‍ය වශයෙන් කඩාවැටෙන කොරෝනාවලදී ලංකාව ආර්ථිකව කඩාවැටෙනකොට මේ තිබ්බ ඩොලර් ප්‍රශ්නත් එක්ක මෙතුමා ආණ්ඩුවේ නොහිටියත් විපක්ෂයේ മന്ത്രി කෙනෙක් අර කමිටුවේ සභාපති විදියට රටට වැදගත් යෝජනාවල් ඉදිරිපත් කරා. අන්න දේශපාලන. අපි දේශපාලනය මෙතුමත් එක්ක කරන්නේ අන්න ඒ නිසා. අපිට විවේචනය කරන්න ඕන නම් විවේචන විතරක් කරගෙන ඉන්න ඕන නම් මෙතන නෙමෙයි අපි දේශපාලනය කරන්නේ. එහෙනම් අපි තෝරගන්නවා ජනතා විමුක්ති කරමන. අපි එහෙනම් තෝරගන්නවා මාලිමාව. අද මාලිමාවේ ජනාධිපති කතාවක් අහන්න ගිහිල්ලා කතාව අහුවට පස්සේ තේරෙන්නේ මෙයා ජනාධිපති කියලා හිතනවා. ඇමතිවරු කතා කරපුවම අපිට හිතෙනවා මෙයා ඇමති කෙනෙක්ද කියලා. නැත්නම් තාම අර අවුරුදු 70ක් අතීත බැනපු මේ බලේ නැති දේශපාලඥයෙක් ගන්න තමයි කතාවේ බවත්තන්නේ. ඔන්න ඔකයි වෙලා තියෙන්නේ. අද මෙච්චර බලයක් තියාගෙන ලැජ්ජයි කියන්නේ ගිය මාර්තු මාස 31 ජනාධිපති දැන් යනවා ඡන්ද හුලන්න පළාත් පාලන මැතිවරණේ. මෙච්චර තුනෙන් දෙකේ බලයක් තියෙනවා. ජනතාව බැල ගහලා කියන්නේ ජනාධිපති යනවා ඡන්ද හුලන්න මේ පළාත් පාලන මැතිවරණේ. මේක රැස්වීමක ඉතා දරුණු කතාවක් කියනවා. මේ දරුණු කතාව තමයි මාර්තු 31 වැඩිකමදී ජනාධිපති අනුර කුමාර දිසානායක කියනවා මධ්‍යම ආණ්ඩුවේ සල්ලි ඉදිරි කරලා තියෙන්නේ. සල්ලි ඉදිරි කරපු ක්‍රමේ කීයක් ඉදිරි කරලාද කියලා අපේ නායකතුමා කියයි. ඊළඟ කතාවේදී. හරි අනුර කුමාර කියනවා සල්ලි ඉදිරි කරලා තියෙන්නේ. මේ ඉදිරි කරපු සල්ලි පළාත් පාලන ආයතනවලට යද්දී අපි වියදම් කරන එක පොඩ්ඩක් හිතනවා. මොකද ඒ ක්‍රමේ? එයා කියනවා පළාත් පාලන ආයතනවල මාලිමාවේ മന്ത്രിවරු බලය තියනවනම් ඒක යටි එවන යෝජනාවල ව්‍යාපෘති වලට අපි සල්ලි අනුමත කරනවා ගැටලුවක් නැහැ කියලා කියනවා. එහෙම කියනවා. හැබැයි වෙන දේශපාලන කණ්ඩායම් බලය ගන්නවා නම් සල්ලි අනුමත කරන අපි දෙපාරක් හිතනවා කියලා කියනවා. ඒකේ මොකක්ද දෙන්නේ ඉන්දිය? එතුමා කියනවා මාලිමාව දූෂණයේ තියෙන නැති එකම කණ්ඩායම් මාලිමාව අනික කණ්ඩායම් ඔක්කොම දූෂිතයි. ඒ නිසා ව්‍යාපෘති આવොත් අපි අනුමත කරන්නේ මේ මාලිමාව පාලන බලයේ තියෙන මේ පළාත් පාලන ආයතන ව්‍යාපෘති යෝජනා විතරයි කියලා මෙතුමා කියනවා. මේ රටේ ජනාධිපති. අර මේ විපක්ෂ නායක එහෙම නෙමෙයි. විපක්ෂ නායකවත් නැත්තම් මේ ජනතා විමුක්ති වේරණ නායක අනුර කුමාරවත් නෙමෙයි. මේ කතා කරන්නේ රටේ ජනාධිපති.
ජනාධිපති කියන්නේ රටේ පුරවැසියාගේ ජනාධිපති. මොන පක්ෂයෙන් පත් වුණත් තනතුර ඒක. නමුත් අද එතන බෙදාවෙන් කිරීමක් කරනවා. මෙතන මේ දූෂණය නැහැ කියලා කියන්නේ මාළිම විතරක් කියලා කියනවා. අපි මේක ගිහිල්ලා පැමිණිල්ලක් කරා මැතිවරණ කොමිසමට. එහෙම කියන්න බෑ. මේ දෙන ඉංගිය, මේ දෙන සත්‍ය මොකද්ද? ජනතාව සත්‍යයක් දානවා. ගමේ පාලම බෝක්කුව හදා ගන්න ඕන නම් මාලිමාව එක්කට ඡන්ද දාලා සභාව පිටවන්න. අනිත්‍ය වේවා කියලා කියන්නේ. ජනාධිපති ගැලපෙනවද මේ කතාව? ගැලපෙනවද? මේ කතාව ඇහුවට පස්සේ මට මතක් වුණා අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කරපු කතාව. ඒ කතාව තමයි අපිට වඩා ශිෂ්ට සම්පන්න දේශපාලනයක් කරලා අපිව බරද්දන්න කියලා මේ අනුර කුමාර කියනවා. මම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට කියන්න කැමතියි. ඒ කතාව ආයෙසරක් අහන්න. ශිෂ්ට දේශපාලනේ බලය දින ඔබලා කරන්න පටන් ගන්න. වියන්ගෙන් කෙලින්ම හරි වියන්ගෙන් හරි ඡන්ද දායකව බය ගන්නන්න එපා. ඡන්දේ වෙන පක්ෂයකට දුන්නොත් ගමේ වැඩක් කරගන්න බෑ කියලා. ඒ නිසා මම මෙතන කියනවා එක්සත් ජනරජ පෙරමුණ මේ අක්නොර පළාත් පාලන ආයතන බලය ගන්නවා. ඒකට ශක්තිය දෙනවා මෙතන අපේ රංජන් ප්‍රබත්තා මේ ඉන්න മന്ത്രി කණ්ඩ මේ අපේක්ෂක කණ්ඩායමත් එක්ක එහෙම ගත්තට පස්සේ අපිට මධ්‍යම ආණ්ඩුවේ සල්ලි නැතත් දුන්න නැත්තම් ඔය කියන ජනාධිපති දුන්න නැතත් මේක කරන්න ක්‍රමේ අපේ නායකතුමා පැහැදිලි කරයි. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. ඒක කරන්න පුළුවන්. මම කියන්නේ මෙච්චර බලයක් ගත්ත මාළිම ආණ්ඩුව අද මේ පැටලලා තියෙන තැනකට දාව මේ ඔබට මේ පැහැදිලි කරන්න උත්සාහ කරේ. ඒ නිසා මේ මැටිවල ඉඳලා වැඩ ගන්න. මිනිසුන් ඇදී වැරදි වුණා. 2019 ගෝඨාභය පත් කරා කියලා වැරදි නිවැරදි කරන්න ඊට පස්සේ කියලා මාළිමාවට ඡන්ද දුන්නා. මම ඇත්තක වැදලා කියන්න. වැරදි නිවැරදි කරන එක රැල්ලට කරන්න යන්න එපා. රැල්ලට කරොත් අයසරක් කරවෙනවා. බුද්ධියෙන් කරන්න. වැරදිලා කියලා හිතුනොත් හරි වැරදුනා. හැබැයි ඔක්කොම කරනවා කියලා එතනට ගිහලා මනාප සලකන කරන්න එපා. අපි එක්සත් ජනතාව පෙරමුණ. මේක පොඩි පක්ෂයක් තමයි. නමුත් ලොකු ගමනක් යන බලාගෙන හරි අඩිදාලවත් දාන පක්ෂයක්. අපි අද පටන් ගන්නේ පළාත් පාලන මැතිවරණේ. හැබැයි අනාගතයේ පළාත් සභාව එනවා, පාර්ලිමේන්තුව එනවා, ජනාධිපති වරනවා. අද මේ පළාත් පාලන මැතිවරණේ മന്ത്രിණ කරන්න පුළුවන්. අපේ පාක්ෂිකයන්ට පුළුවන්. ඊළඟ පළාත් සභාවට ගිහිල්ලා තමන්ගේ දායකත්වය දක්වන්න. ඊළඟ පාර්ලිමේන්තු දායකත්වය දක්වන්න පුළුවන්. මෙතන ඉන්න අපේ කණ්ඩායමට පුළුවන් අනාගතයේ මේ රටේ ජනාධිපති හදන්න දායකත්වය දක්වන්න පුළුවන්. අන්න ඒ වගේ ඉලක්කයකට තමයි අපි මේ පක්ෂයක් විදිහට යන්නේ. නිසා සැලෙන්න එපා. අපි කලින් ගෙයින්කට යන්න කලින් තීරණය ගන්න එපා. අරගෙන අපිට දාන්නේ අරගෙන අර පැත්තේ කියලා තීරණ කලින් ගන්න යන්න එපා. මොකද මේ දැන් ඡන්දේ දාලා කෙලවෙච්ච මිනිස්සු සද්දවල ඉන්න කාලයක්. තාම කියන්නේ නැහැ කලකිරීම එළියට. නමුත් ඔයාලා ගිහිල්ලා කතා කරොත් මේ පැත්ත හොඳයි කියලා තේරුණොත් හොරෙන් හරි දායි. දැන් මේ ස්ථානය ගැනත් ඔය වගේ කතාවන්නේ තියෙන්නේ. මේ ස්ථානය ගැනත් ඒක කතාවක් තියෙන්නේ. ඒකට හොරෙන් හරි ඡන්දේ. ඒ නිසා හැමෝටම කතා කරන්න. අපිට ඡන්දේ අනිවාර්යෙන් දෙයි කියලා ඒ මනුස්සයන්ට කතා නොකරින්න බෑ කතා කරන්න. මොකද එයාට තව පැහැදිලි ගැනීමක් අපි හරහා වෙන්න තියෙනවා. ඒකට අවස්ථාව දෙන්න ඕනේ. ඕක තමයි දේශපාලනය. අපි දේශපාලනය කරන්නේ ගෞරවාන්විත දේශපාලනය. අපේ නායකයා ගැන කියන්නේ අපේ දේශපාලන නායකයා ගැන කියන්නේ අපිට අහක බලන්න ඕනේ නැහැ. කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්න පුළුවන්. අපි ඉන්නේ චම්පි කරනකට එක්ක කියලා අපි කියන්න පුළුවන්. මොකද අපි අභිමානයෙන් ගෞරවයෙන් සුබිරුත් දේශපාලනයක් මේ ස්ථානේ කරන හින්දා. නමුත් අද බලන්න ලොකු දේශපාලන පක්ෂ තියෙනවා. ලොකු නායකයෙක් ගැන කතා කරනවා. හැබැයි ඒ නායකයාගේ නම කියාගෙන ඒ නායකයාගේ පක්ෂේ කියාගෙන ගියපුවම අහනවා බේරෙන්නේ නැහැ වගේ. මහබැංකුවේ කීයක් හොරගම් කරා. පුණු ගොඩක් ඇඟේ වෙලා යන්න වෙන්නේ. හැබැයි අපේ පක්ෂේ එහෙම නැහැ. අපේ තියෙන දක්ෂ පක්ෂයක් දක්ෂ මිනිස්සු මෙතන ඉන්නේ. අපේ නායකතුමා මේ රටේ රාජ්‍ය ආයතන ලාභ කරලා පෙන්නපු නායකයෙක්. ඒ නිසා අපිට බය නැතුව ඕන තැනක අපේ පක්ෂ නම අපේ නායකගේ නම කියාගෙන යන්න පුළුවන්. ඊට අමතරව අපි ප්‍රායෝගික මිනිස්සු ඉන්නේ. දක්ෂයක් තැන දෙනවා. ඒ නිසා වැඩ කරන කෙනාට මේ පක්ෂය ඇතුලේ අවස්ථාව ලැබෙනවා කියන එකත් මම මතක් කරගන්න කැමතියි. ඒ නිසා මේ මැතිවරණ තීරණාත්මකයි. මැයි 6 ටික දවසයි තියෙන්නේ. පැයක් නාස්ති කරන්න එපා. එක විනාඩියක් නාස්ති කරන්න එපා. අපේ පක්ෂ වෙනුවෙන් පැන්සල් සලකුණු වෙනුවෙන් තමන්ගේ පළාතේ ප්‍රදේශයේ ඡන්දය ගන්න කටයුතු කරන්න මිනිසුන්ට ඇත්ත කියන්න බොරු කියන්න එපා. මොකද බොරුව වැඩි කල් පවත්වන්නේ නැහැ. අද මාස 6-7ක් ගිහිලා තිබ්බත් මේ ආණ්ඩුවට ඡන්දීක මිනිස්සු තමයි බයින්නේ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලන්න කොච්චර බලයක් ගත්තද? නමුත් බොරුව තිබ්බා. බොරුවින්ද ආණ්ඩුව පිරුණා. ඒ නිසා අපිට දීර්ඝකාලීන දේශපාලනය කරන්න ඕන නම් කල් කියන ගමන් නැහැ. ඇත්ත දේශපාලනය කරමු. මොකද ඇත්ත දේශපාලනය වචන වල සීමා කරන්න එපා. අපි ඇත්ත මිනිස්සුන්ට බොරු කියන ඇත්ත කිව්වොත් දීර්ඝකාලීන ඡන්දයක් අපි වෙන්න හැරෙන්න පුළුවන්. එහෙනම් අවසන් වශයෙන් යක්නිවර පළාත් පාලන ආයතනයේ මැයි 6 වෙනිදාදී අපේ පාලන බලය පිළිట్లా මේ ඉන්න ඔක්කොමලා මේ අපේක්ෂකයෝ മന്ത്രിවරුන් වෙලා අපේ රංජන් ප්‍රභාත් අතුරු මේ පිරිස മന്ത്രിවරුන් වෙලා අපි හොඳ පළාත් පාලන ආයතනය පිළිගන්න කියන බලාපොරොත්තු වෙ මම නිහඬව ස්තුතියි.